තුට්ටු දෙකේ වැඩ පුතා. තුට්ටු දෙකේ වැඩ. සංඝයා වහන්සේලාත් ඉන්න ඔය අතර කුලප්පු හැදිච්චි උන්දලාටත් අගක් මුලක් තේරෙන්නේ නැහැ. කොහේ හරි සුරුට්ටු කෑල්ලක් හොයාගෙන ඇදලා කවුරු හරි දායකයෙක් අල්ලාගෙන කසිප්පු වීදුරුවක් ගෙනල්ලා ඒක බීලා සුර ලෝකේ ජීවත් වෙන මන්සක්කර දෙයියෝ. ඔව්. සුර ලෝකේ ජීවත් වෙන මන්සක්කර දෙයියෝ අය තමයි ඉන්නේ. මේ වාගේ හරක් කොහේ හරි ඉන්නවා නම් තලලා පන්නන්න ඕනේ අප්පා. මට නායකකම හම්බුණා නම් ආඳුරුවරුවේ කොයින්දි නැත්තම් පණි. ඔව්. පාර්ලිමේන්තුවට ගිහිල්ලා මම වෙනමම බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා පනතක් සම්මත කරලා ගන්නවා. මෙන්න මේ කොන්දේසි කඩලා ශාසනයට කිලුට්ටක් කළොත් ඒක පහුවදා දීම සිවුර තියලා ගෙදර යන්න ඕනේ. සිවුරේ නාමයෙන් බත් කන්න බෑ. මිනිස්සු රවට්ටන්න බෑ. ශාසනය විනාශ කරන විලෝපිකයෙක් වෙන්න බෑ. ඒක වයින් කරන්න ඕනේ. එහෙම ක්‍රමවේද නැහැ හාමුදුරු. මෙහෙම ජරා ජීර්ණ තන්ටපත් වෙලා තියෙන්නේ ඒ හින්දා. පෙරේදා කොල්ලෝ වගේක් එනවා නිකවරටියේ ඉඳන්. 8 දෙනෙක්. ඇවිල්ලා මට කිව්වා අපේ හාමුදුරුවෝ අපි බණකට ආරාධනා කරලා තියෙනවා ලබන මාසේ 3. මං කිව්වා පුතේ මං 30 වෙනිදා එංගලන්තේ යනවා. මේ මාසේ ලබන මාසේ 3 මං එංගලන්තේනේ මං බාරගෙන නෑ අපේ හාමුදුරුවෝ බාර දුන්නා කියලා කිව්වා. කවුද අපේ හාමුදුරුවෝ? ධම්මානන්ද හාමුදුරුවෝ. කොයි බලන්න ෆොටෝ එකක් පෙන්නු. මං ජීවිතේට දැකලා නැහැ. මං කිව්වා මේ හාමුදුරුවෝ මං දැකලත් නැහැ. හාමුදුරුවනේ හරි වැඩේ අපිට වුණේ. ඇයි? මේ හාමුදුරුවෝ ගොඩාක් බොරු කියලා ඔබ වහන්සේව ගෙන්නලා දෙනවා කියලා අපිව රැවට්ටුවා. අපේ පන්සලට ඇවිල්ලා මාස 6යි. ඉතින් මුලදී හොඳට හිටියා අපිත් හිතුවා හොඳයි කියලා. අවසානයේ මේ හාමුදුරුවෝ බොරු කියලා මහා උත්සවයක් පවත්වන්න අපි සංවිධානය කෙරුවා. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පටන් අරන් පහුවදාට ඉඳලා කානිවෙල් එකක්. ඔබ වහන්සේමයි කිව්වා තොරණත් විවෘත කරන්න. බණ ඉවර වෙලා මං තොරණ විවෘත කරනවා කියලාත් කිව්වලු. එවුන් මං බණ කියන දෙපොලකට ඇවිල්ලා කලින් තොපි කතා කරලා තිබ්බොත් එහෙම පහුවදාම බණ ඉවරයි. තොපට වැඩක් නැහැනේ මන් ඒක කරන්නේ. අහරෙන් මෙන් කූරු ගහන්න යන්න එපා ඔය හාමුදුරන්ට කේන්ති යනවා කියලා අරුන්ව බය කරලා අනේ එවුන් බණ කියන තැන ඇවිල්ලා මෙහෙම බලාගෙන ඉඳලා ගිහිල්ලා යන්න. මට කිව්වේ නෑ. අවසානයේ තොරණට ඇඩ්වාන්ස් කියලා ලක්ෂයක්. මැලි ග්‍රවුන්ඩ් වලට 50000ක්. මාරකලින්දට 50000ක්. කතුරුවන් චිලාවට 50. මේම කියලා පුතා රුපියල් ලක්ෂ 3ක් 4ක් එකතු කරගෙන පැනලා ගියේ. ඔව්. පැනලා ගියේ. බලන්න අපේ හාමුදුරුවෝ මම මේක කියන්නේ වෙන දෙයකට නෙමෙයි. දැන් මේ පට්ට සංඝයා වහන්සේ හොයලා ප්‍රසිද්ධියේ මේ සංඝයා වහන්සේට දඬුවමක් දීලා සිවුර ගලවලා ගෙදර යවුවේ නැත්තම් ශාසනයම ඉවරයිනේ. අර ගම් 7-8ක මිනිස්සු මොනවද හිතන්නේ? සකල භික්ෂු පරම්පරාව දිහාම බලන්නේ කැත විදිහටනේ. හොරු විදිහටනේ. කාලකන්ණියෝ විදිහටනේ. ඒකට නිසි පිළිවෙලක් නැහැ. ඒ හින්දා පින්නතුණී අවබෝධයෙන් මේ සසුන් ගමන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසම ස්නේහයෙන් ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් තුනුරුවන් කෙරෙහි මහත් අවබෝධයෙන් පැහැදිලි හිතකින් යුක්තව ඉදිරියට යන්න යහපත් ධර්මඥානයක් ලබාගෙන මේ මැරෙන ටික දවසට අපරාධයක් නොකොට අවැසි දේම අවබෝධ කරගෙන මැරෙන්න මහන්සි ගන්න. ඒ සඳහා ඔබට ධර්මඥානය ලබා දෙන්නට ගරු කටයුතු මහසෙන් බෞද්ධ විහාරීය ලොකු හාමුදුරුවෝ ඇතුළු අපේ හාමුදුරුවන් වහන්සේලා ප්‍රාදේශීය මහා සංඝරුවනේ අවවාද අනුශාසනා ලැබමින් විජේරත්න අයියාණ්ඩියගේ සෙනෙහබර දායකත්වයෙන් සතර පේරුවේ දායක කාරකාදීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව මේ සද්ධර්ම දේශනාව පවත්වමින් ධර්ම දානමේ මහා පින්කමක් කරන්නේ.
සියලු දෙනාම මේ උතුම් ධර්මඥානයෙන් පොහොසත් වී මෙතෙක් ආ දිවි ගමන වෙනස් කරමින් යහපත් පුණ්‍යවන්ත අදිෂ්ඨාන පූර්වක වීරිය වඩන ජීවිතයක් තනාගෙන ලෝකාර්ථය වෙනුවෙන් කටයුතු කරන්නට ඔබට ඥාන ශක්තිය පහළ වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා බණ අහන්න ලෑස්ති වෙන්න. පින්නතුනි පුංචි වෙලාවක් බණ කියන්න තියෙන්නේ මම එක වචනයයි කිව්වේ. මම මොකද්ද මාතෘකා කළේ? පටිච්ච සමුප්පාද දේශනාවේ වචනය. පටිච්ච සමුප්පාදේ අහලා තියෙනවනේ. හේතුඵල වාදේ. මොනවාද පටිච්ච සමුප්පාදේ උගන්වන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මේ තමයි පටිච්ච සමුප්පාද. මේ පටිච්ච සමුප්පාදයේ ඇතුලේ උගන්වන්නේ සත්වයෝ අනන්ත දුක් විඳිමින් මේ සංසාර ගමනේ මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන සසර ගමනේ ස්වභාවය. සංසාර භවගාමී ගමන් මගේ ස්වභාවය තමයි මේ උගන්වන්නේ. සසර ගමන දිගු කර ගනිමින් භවයෙන් භවයට යමින් අනන්ත දුක් විඳින්න හේතු වෙන මුල්ම ධර්මතාවය තමයි අවිජ්ජා. අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මොකද්ද අවිද්‍යාව කියන්නේ? අපේ ළමයි මොකද්ද පුතේ? විද්‍යාව කියන්නේ මොකද්ද? ඔය විද්‍යා පන්ති යන ළමයි. ඕන් ගෑනුන්ට දෙකේ පොල්ලක් බන පැත්තක තියලා දෙකේ පොල්ලක් ගත්තා නම් මේ මෙවුන්දලාගේ අඬු බඬු මසාජ් කරලා යවන්න. මෙවුන්දලාට කුලප්පුව හැදිලා අරකව හීන් කාලේ ඉපදිච්ච දවසේ ඉඳලා තල්ලු කරන විද්‍යා පන්ති. අහපන් බලන්න දැන්. අර ආඳුරු අහනවා විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහපන්. උත්තරයක් හම්බෙයිද කියලා. පාන්ති ගිහිලා කඹුරලා මේක විද්‍යාව දන්නේ. ඔව්. මන් දන්නවා එක ළමයෙක් දන්නේ. හැබැයි පෙළ පොතේ දැන් අද ගෙදර ගිහිල්ලා බලන්නකො ඉස්කෝලෙන් දීලා තියෙනවානේ පෙළ පොත් විද්‍යාව පෙළ පොත. විද්‍යා පෙළ පොතේ ප්‍රස්තාවනාවේ මුල්ම ඡේදයේ ලියලා තියෙනවා විද්‍යාව යනු. විද්‍යාව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමනය. විද්‍යාව කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමනය. ඒක තමයි ප්‍රතිඵලය. ඒක තමයි විද්‍යාව. බෝසතාණන් වහන්සේ සාරාංශකයේ කල්පලක්ෂයක් මුළුල්ලේ මේ ලෝක ධාතුව පිළිබඳව පරීක්ෂණ කරමින් නිරීක්ෂණය කරමින් උන්වහන්සේ නිගමනවලට එළඹෙමින් ඇවිල්ලා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. පත් වෙලා චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි. උන්වහන්සේ ප්‍රීතිය අපට අනුදැනවදාන උන්වහන්සේ ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මේ ලෝකේ විද්‍යාව උපදවා ගත්තා කිව්වා. සත්‍ය හොයාගත්තා. ඇත්ත ඇති සැටියෙන් හොයාගත්තා. ඒ විද්‍යාව
මම අද ඔබට මාතෘකා කළේ අවිද්‍යාව. විද්‍යාව කියන්නේ පින්නතුනි සත්‍ය අවබෝධය. බුද්ධිය ප්‍රඥාව කියන වචන. ඒක තමයි සත්‍ය විද්‍යාවේ තේරුම. අවිද්‍යාව එතකොට අවිද්‍යාව කියන්නේ ඒකේ විරුද්ධ පැත්ත. බුද්ධියේ විරුද්ධ පැත්ත බොලම් මෝඩකම ඔය ළඟ තියෙන එක ළඟ තියෙන එක මෝඩකම නේ තියෙන්නේ ළඟ. ඒක නම් ඇත්ත හඳුන්නේ ඔච්චර වෙලා මතක් වුන්නේ නෑනේ. ඔච්චර වෙලා මතක් වුන්නේ මේ දන්නම වචනයක්නේ. කී ගමනක් කියනවාද දවසකට. ගෑණි දිහා බලාගෙන මිනිහා කියනවා මෝඩ ඉලව්ව. ඊට පස්සේ මිනිහා දිහා බලාගෙන ගෑණි කියනවා බීලා එනවා මෝඩයා. මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ළමයින්ටත් නැහැ, අපටත් නැහැ, අම්මටත් නැහැ, තාත්තටත් නැහැ, ගමටත් නැහැ, රටටත් නැහැ. පේනවද කාලකන්ණියා? මහා මෝඩයෙක්. ඔය දෙමව්පියෝ දරුවෝ දිහා බලාගෙන කියනවා මං නම් හිතුවේ නෑ මෙහෙම මෝඩ කයියක් මගේ බඩේ උපදී කියලා. අම්මා කියනවා තාත්තත් කියනවා. බැලුවාම ඉපදිලා ඉන්නේ ඔක්කොම එහෙම තමයි. ඇත්තටම පුතා මේ ඔක්කොම මෝඩයිනේ. මේ ඔක්කොම මෝඩයි. එක ප්‍රමාණ වලින් මෝඩයි. එක ප්‍රමාණයන්ගෙන් තමයි අපිට බුද්ධිය තියෙන්නේ. බුද්ධියෙන් පෝසත් නෑ අපි. සියලු දෙනාම බුද්ධියෙන් දුර්වලයි. ඒ බුද්ධියේ තියෙන දුර්වලතාවය මත පින්නතුනි මෝඩ වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. මෝඩ වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. මෝඩකම අඩු වෙන්න ප්‍රශ්න අඩු වෙනවා. ඒ නිසා ප්‍රශ්න අඩු කරගන්න මෝඩකම නැති කරගන්නම ඕන. මෝඩකම නැති කරගන්න නම් මෝඩකම කියන්නේ මොකක්දයි හරියට තේරෙන්න ඕන. මෝඩකම හරියට තේරුම් ගන්න ඕන. එතකොට තමයි මම මෝඩයි. ඒ නිසයි මට මේ සියලුම කරදර. ඒ නිසා මා ප්‍රඥාව සොයා යා යුතුයි. ප්‍රඥාව ලැබමින් අවවාද අනුශාසනා ලැබමින් පොතපත කියවමින් ලෝකය දකිමින් ලෝකය අවබෝධයට ගනිමින් නරක අයින් කරමින් හොඳ දේ මත පිහිටනවා. අසත්‍යයට පිටුපාමින් සත්‍යවාදී වෙනවා. එතෙන්ට එන්න මෝඩකම තේරුම් ගන්න ඕන. අපිට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා චතුරාර්ය සත්‍ය දේශනාව පවත්වන්නට මත්තෙන් මුලින් කියනවා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුඛල්ලිකානුയോഗෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝ ඡායං අත්ත කිල මතානුയോഗෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මොකද මේ කියන්නේ? මේ ලෝකේ අත්තරින්න ඕනේ අන්ත දෙකක් තියෙනවා. සත්‍ය සොයා යන, පොහොසත්කම සොයා යන, බෝසත්කම සොයා යන, ගුණවත්කම සොයා යන, සෞභාග්‍ය සොයා යන, සදා නිදහස සොයා යන, සදා සැනසීම සොයා යන, නිර්වාණය සොයා යන යම් මානවයෙක් වේද ගිහිවත් පැවිදිවත් ඒ මානවයන් විසින් අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. පෝසත් මිනිහෙක් වෙන්න නම් පුතා අත්හරින්න ඕනේ අන්ත දෙකක් තියෙනවා. නිදහසේ ජීවත් වෙන්න නම් අත්හරින්න ඕනේ අන්ත දෙකක් තියෙනවා. කීර්තිය, ගෞරවය, අභිමානය, පූජනීයත්වයේ රැක ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් අත්හරින්න ඕනේ අන්ත දෙකක් තියෙනවා. මොනවාද ඒ අන්ත දෙක? කාම සුකල්ලිකානුയോഗයයි අත්ත කිල මතානුയോഗයයි. අත්ත කිල මතානුയോഗය කියන්නේ
ශරීරයේහි සැපත සතුට සැනසීම ප්‍රීතිය පතා දුක් දෙන එක. දුක් දීලා සැනසීම හොයන මෝඩයෙක් ඉන්නවා නම් උපදින්නේ දුකමයි. දුක් දෙන්න උපදින්නේ දුකනේ. දැන් නිකන් හිතන්නකෝ අපේ හඳුන කලවේ තියෙනවා ලොකු තුවාලයක්. මේ තුවාලය හොඳ කරගන්න කියලා හිතලා උලක් අරන් උදේ දවල් රෑ මේක හාරනවා. කෙන්දිරි ගගා අඬා දුක් විඳ මේකම හාර දුක් දිදීම ගියොත් එහෙම අර හිල එහා පැත්තෙන් මතුවෙනකම්ම මේක ආහාරලා කකුල කපන්න වෙනවා. කකුල කපපු දවසට කපන වෙලාවෙත් දුක් විඳලා කැපුවට පස්සේ මරණයෙන් සමුගෙන යන තාක් කල්ම කායිකව මානසිකව විඳවලාම මැරිලා යනවා. දුක් දුන්නාම උරුම වෙන ධර්මය. ඒ හින්දා ඔයාලා දුක් දෙන එක අතෑරියා. නේද? දුක් දෙන එක අතෑරියන්නේ. අර කටු මැටි ගෙවල් වල හිටපු එක, පිදුරු වහගෙන හිටපු එක, පොල් අතු වහගෙන හිටපු එක, අර 1980 ගණන් වල තිබ්බ ඉලුක් ගෙවල්, පිදුරු ගෙවල්, පොල් අතු එකක්වත් නැහැ බලන් හීනු ක්‍රියාව දිව්‍ය ලෝකේ වාගේ. හීනු ක්‍රියාව දිව්‍ය ලෝකේ වාගේ. හැබැයි පාසාණ්ඩිය ගොඩ. දිව්‍ය ලෝකේ වාගේ තියෙන ගෙවල් ඇතුලේ ඉන්න එකලා සහ එකීලා අර තිබිච්ච ආධ්‍යාත්මීය ගුණ තියනවාද? අපේ අම්මට කතා කරුවේ අපේ අම්මා හැම වෙලාවෙම අපේ අප්පච්චි මගේ දුව මගේ පුතා එහෙමනේ පුතේ කතා කරේ. මගේ කෑල්ල මුලට තියනවාමයි. අපේ පුතාලගේ අප්පච්චි අපේ පුතාලගේ අම්මා එහෙම කියන්නේ. දැන් කියන්නේ නංගි. ගෑනිට කියන්නේ නංගි. මිනිහට කියන්නේ අයියා. පුදුම හුරතල්නේ බලන් ඒක. අයියාත් එක්කන් නංගි යනවා. නංගිත් එක්ක අයියා යනවා. එහෙම එකක් තියෙනවද? අර පිදුරුගේ හිටපු එකී දැන් සඳලු තලයට ආවට පස්සේ බලාපන් මේ ගිට ආපු දුර. වල් කූතාණ්ඩි අයිකොන් ටික ගතිනේ බලන්න. අලුතෙන් හදාගත්ත එක. හිතේ තියෙන්නේ ගෞරවණීයයි කියලා. හිතේ තියාගෙන ඉන්නේ ගෞරවණීයයි. පෝසත් කියලා තමයි හිතේ තියෙන්නේ. කැත්තම කැත අවිචාරමත් ලෝකෙක නෙමෙයි ඉන්නේ. අම්මට සලකන්නේ තාත්තට සලකන්නේ අම්මට ආදරේ නැහැ තාත්තට ආදරේ නැහැ ගමට රටට ආදරේ නැහැ අහල පහල අසල්වැසියෙකුට ආදරේ ගෞරවය නැහැ පරිසරයට ආදරේ ගෞරවය කීර්තිය ඒව මොකක්වත් නැහැ. උඹලට මතකද මන් දන්නේ මෙන්න මේ වැවේ කාට්ටි කපලා වලවල් ගොඩ. ඔව් වලවල් ගොඩ කෙටි වැස්සක් වහිනකොටම වලවල් ටික පිරලා. මේ මෙතන අප්පච්චි කෙනෙකුට හිටියා මීහරක් පට්ටියක්. හරි කෙටි වැස්සටම වලවල් ටික පිරුණා. හරකුන්ට නාන්න බොන්න වතුර ඔක්කොම පිරුණා වැවේ. වැවේ තිබ්බ රොල්ල ඔක්කොම අයින් කෙරුවා මෙවුන්දලා. අයින් කළා ඔක්කොම අර බන්ට් එකේ කැඩිච්ච හිල් වලට වලවල් වලට දාලා පුරෝලා කද්දීමට වැව් පිටිය හදාගෙන හිටියා. මහින්ද රාජපක්ෂ එනකම් බලන්න හිටියෙත් නෑ. ගෝඨාභය එනකම් බලන් හිටියෙත් නෑ. මෛත්‍රීපාල මහත්තයා එනකම් බලන් හිටියෙත් නෑ. රනිල් වික්‍රමසිංහ එනකම් බලන් හිටියෙත් නෑ. අපේ රජුරුව අපිමයි කිව්වා වැඩේ කෙරුවා. කෑවා බිව්වා ගමට පිරිමැහෙන මිනිස්සු ටිකක් ජීවත් වුණා. හදාගත්ත අපේ ඌ අපිම. දැන් අනුන්ගෙන් කණ්ඩ බලාගෙන සහන ආධාර දෙනකම් බලාගෙන ලෝකයට අතපාගෙන හැමදාම ඉන්නේ එහෙමනේ. හැමදාම ඉන්නේ එහෙම. මේක අමෝඩේ. දැන් මේ හීනු කිරියාව ඇතුළු මේ ඇවිල්ලා ඉන්න සියලුම
මෙතන සමෘද්ධිලාභියෝ ඉන්නව නේද? ඔවුන්ට ගහන්න ඕනේ පන්න. සමෘද්ධිය නෙමෙයි දෙන්න ඕනේ. ඔව් දැන් අද ගෙදර ගිහිල්ලා මට බනි සෙනග ගොඩ මැද්දේ මෙහෙම කිව්වා හාඳුරෝ කිය. නෑ බොලන් මම මේක කියන්නේ නිකන් නෙමෙයි. දැන් අවුරුදු කීයක් ගන්නවද? සමෘද්ධිය. කවද්ද තොපි සමෘද්ධිමත් වෙන්නේ? දැන් අවුරුදු 20ක් 25ක් සමෘද්ධිය ගන්නවා. කවද්ද සමෘද්ධිමත් වෙන දවස? ඔය සමෘද්ධි නියාමක ඉන්නව නේද? පට්ට හොර පඩියක් නෙගන්නේ ඔය මිනිහා. මෙතන යති සමෘද්ධි නියාමක අනිවාර්යෙන් මෙතන එකෙක් හරි ඉන්නවා. ඉන්නවනම් පුතා මම මේ මූණ බලාගෙනම කියන්නේ මම මූණ දිහා බලපන්කො උඹ මට පේන්නේ. නමුත් උඹ කොහේ හරි ඉන්නවනම් බලාපන්. මම මේ අහන එකට මට උත්තරයක් දීපන්. එහෙමනම් උඹ පින්වතා. හැබැයි නැත්තම් උඹ හොරා තමයි. සමෘද්ධිලාභී බල ප්‍රදේශයේ දැන් අවුරුදු 10කට මෙහා ඒ කියන්නේ 2013 ඉඳලා 23 වෙනකම් සමෘද්ධිලාභියෝ අඩු වුණාද වැඩි වුණාද? සමෘද්ධිලාභියෝ අඩුද වැඩිද හිටියට වඩා? සමෘද්ධිලාභියෝ වැඩි. සමෘද්ධිලාභියෝ වැඩි නම් සමෘද්ධි නියාමක පඩි ගත්තේ ඇයි? සමෘද්ධි නියාමක පඩි ගත්තේ සමෘද්ධි මත් කරන්නනේ. සමෘද්ධිලාභීන් සමෘද්ධිමත් කරලා හිඟා කන එක අඩු කරන්නනේ මිනිහා පඩි ගත්තේ. හිඟන්න වැඩි කෙරුවා නම් මේක පල් හොරා නෙමෙයිද? මේක අමු හොරා. කුසිකර්ම පරිවේෂණ සහකාර මූකලම් වැදිච්ච ගන්ති යන්න නම් වසමට පරිවේෂණ සහකාරලා ඕනේ නැහැ. උගේ වත්තේත් මානා පිළිලා උගේ වත්තත් මානා මූකලාන නම් මොන පරිවේෂණද බලන්න. මම මේ පහුගිය කාලේ බණකට ගියා මහයිලුප්පල්ලමට. මහයිලුප්පල්ලමේ ෆාම් එක ඉස්සර අපේ MI1 MI2 බීජ නිර්මාණය කරපු පර්යේෂණ භෝග නිෂ්පාදන ආයතනයනේ. ගිහිලා බලනකොට මම දැක්කා එක ගොඩ නැගිල්ලක් මැද්දේ මාර ගහක් ඇවිල්ලා තියෙනවා. මේ මහත ඇති මාර ගහ. උලුත් ගලවාගෙන මාර ගහ උඩ ගොඩ නැගිල්ලේ යට ඉඳලා ඇවිල්ලා. ඒ ගොඩ නැගිල්ල නඩත්තු කරලා නැහැනේ අවුරුදු 20කින් විතර. බැලූ පැත්ත වැහිලා පුතා මානවලි. නිලධාරියෝ ඔක්කොටම ඉස්සරහට මෙන්න කිව්වා මම. බිම ඉඳ ගන්න බැරි නම් බඩ බැහැලා නම් පුඩු තියාගනියව් කිව්වා. හොරට කාලා බඩ බැහැලා ඉන්නේ එහෙනම් පුඩු තියාගනියව් කිව්වා. ඉඳ වාගෙන මං කිව්වා කියන්න තියෙනවා ඔක්කොම කියලා අවසානට කිව්වා මේ භෝග පර්යේෂණ හා නිෂ්පාදන ආයතනේ දැන් මේ වන විට නිෂ්පාදනය වෙමින් පවතිනවා MI1 මානා MI2 මාරා. ඊට එහා තොපේ මේකේ මොනවද තියෙන්නේ කියලා ඇහුවම. ඔව්. කුසිකර්ම උපදේශකයෝ ඒ විද්‍යාලේ ඉන්නේ. ඒ තරම් ප්‍රාථමික මිනිස්සුන්ගෙන් පිරිච්චි මේ සමාජයේ ඇත්තටම මට කියන්න කඩදාසි කොළ උපාධි තිබ්බාට රාජ්‍ය සේවකයෝ හිටියාට බොහෝ නිලතල තියෙන ගෞරව නාම පදක්කම් තානාන්තර තිබ්බාට රට අභාවයට ගියා මිසක් අපි දියුණු වෙලා නැහැ. අපි දියුණු වෙලා නැහැ. දැන් අදත් මම අහගෙන ප්‍රවෘත්ති වල කියනවා දවාලේ 12ට ලංකාවේ ළමයි මැරුණා කීප දෙනෙක් වැරදි බෙහෙත් විදලා බෙහෙත් ගොඩාක් ಜಾති අඩුයි. ඒ හින්දා මේකට මොකද සෞඛ්‍ය අමාත්‍යතුමා ගන්න පියවර? ප්‍රශ්න කීපයක් තියෙනවා මේ සල්ලි වල හිගතාවයක් තියෙනවා බෙහෙත් ගේන්න විදියක් නැහැ. දැන් හිඟා කන්න එපා පුතා. බෙහෙත් ගේන්න නැහැ කියලා ලෙඩ හිග වෙනවද? ලෙඩ හිග වෙන්නේ නැහැ, ලෙඩ වැඩි වෙනවා. අවසානයේ පුතා බෙහෙත් නැහැ, ලෙඩ වැඩි වෙනවා, රටේ මිනිස්සුන්ට වසංගතේ හැදෙනවා, නාන අප්‍රකාර රෝගාබාධයන් වැළඳිලා මේකලා
මැරිලා යනවා. විනාශ වෙලා යනවා. දැන් ඒක පියවන්න නම් ඒ කාන්තේම රටේ රජුරවන්ට මැතිවරුන්ට ඇමතිවරුන්ට අගමැතිතුමාට පොල් කට්ටක් අරන් එංගලන්තයට ඇමරිකාවට ජපානයට ඉන්දියාවට යන්න වෙනවා. ඉල්ලාගෙන එන්න හිඟා කාගෙන එන්න යන්න වෙනවා. කවුරු වෙනුවෙන්ද? මේ රටේ හිඟන්න වෙනුවෙන්. මේ රටේ හිඟන්නෝ වෙනුවෙන් මහ හිඟන්නා හිඟමනේ යන්න වෙනවා. හිඟන රජුරු ශ්‍රී ලංකා හිඟන රජුරු ඉන්නේ. එහෙනම් හිඟන රටවැසියාව පෝෂණය කරන්න හිඟා කණ්ඩ වෙනවා. ඇයි පුතා සෞභාග්‍යයෙන් සපිරි පින්වත් දේශයක් උරුම කරලා දුන්න ආදි මුතුන් මිත්තෝ නිර්මාණය කරලා දුන්නු මේ පිම්බිමේ අද හිඟා කන තැනට වැටුනේ ඇයි අපි? අපේ තිබ්බ කම්මැලි කුසීත දීන පරාජිත හොර ගති හින්දා. ඒකට හේතුව අපේ මෝඩකම. ඉහළ ඉඳලා පහළටම ගලාගෙන ආපු පුරවැසියා තුල තිබ්බ මෝඩකම. ඒ මෝඩකම මත අපි මොකද කළේ? අයින් වෙන්න කියලා කියපු අන්ත දෙකෙන් අයින් වුන්නේ නැහැ. එකක් අතෑරියා තණ්හාවෙන්. දුක අතෑරියා. දුක අතෑරලා තණ්හාවෙන් අල්ලගත්ත සැප. සැප දීලා නිදහස සතුට ප්‍රීතිය සැනසීමනේ හොයාගෙන ගියේ නේද? මේ ශරීර කූඩුවට සැප දීලා සැපත පැතුවානේ. දැන් මට කියන්නකො සැප දීගෙන යනකොට සැපතද ඉතුරු උනේ? ඒ දුකමනේ ඉතුරු වෙලා තියෙන්නේ. සැප දෙන්න දුක. අප්පච්චි කලින් ගත්තු ගෑණි ඉන්නවා. ඒ ගෑණිත් එක්කන් ජීවත් වෙමින් පෞල් ජීවිතයක සැපත විඳගෙන යනවා. යනකොට මගදී පේනවා ඊට වඩා ටිකක් ඇහැට කනට පේනවා වායේ ගෑණියා. අරකට වඩා මේක සැප ඇති. එහෙනම් ඒක තියෙන ගමන් මේකත් කාලා බලන්න ඕනෑ කියලා රින්ගාපුවේ උන්ට මොකද උනේ? මට කියන්නේ හීනුක් කිරියාවේ එහෙම රින්ගාපු එකකට හරි සැපද දුකද දැන්? මෙතන ඇති එහෙම රින්ගපු අප්පලා සහ රින්ගපු අම්මන්ඩිලා. අනුන්ගේ මිනිස්සුන්ව ළඟට ගෙනා ගත්ත ගෑනු නෑ මෙතන. මන් දන්නේ නැහැ කියලා හිතේ මූණ දිහා බලනකොට ඇස් දිහා බලනකොට කිව්ව හැකි පුතා මට. එකද දෙකද තුනද කියලා. ඔව්. හැබැයි ඉන්නේ පත්තිනි අම්මලා වාගේ. ඒ වුණාට ගිනි තියනවා අහල පහල ඔක්කොම පවුල් වලට. කිරියම්මාවරුන්ගේ දානෙට යනවා නාකි වෙලා ගෝනි පඩංගු වාගේ වුණාම. පත්තිනි අම්මා වෙනුවෙන්ලු මේ යන්නේ බොලා. උදේ පාන්දර 4ට විතර නැගිටලා සලුව දාලා ඇටමාලේ දාලා පාන්දරම යනවා. කොහෙද මේ යන්නේ? කිරියම්මාවරුන්ගේ දානෙකට වඩිනවා. යනවා නෙමෙයි වඩිනවා. කවුද? පත්තිනි අම්මා. මේ ළඟදී කොල්ලෝ මන් සින්දුවක් ඇහුවා. ඒකේ තියෙනවා පොඩ්ඩියේ අම්මා මයිතාම වැරදුනේ අපේ නිසයි වැරදිද කොම බක්මහේ කෝල් බිජු පුපුරන දාක නංගී අම්මගෙන් උඹ ඉල්ලන වදගේම තනේ කඩා විසි කර පත්තිනි වීනම් අනේ හාමතේ අපි මැරිලා එනම් වනේ පැරෙන්නේ වන පල විස වීනම් නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන් සතා කියා ඉඳ හිටකදී ඇහුණාට කතා හදන උන් සේරම බෝසත්ද
යකා වැහෙන්නට පෙර උඹේ අයියාට කතන්දර එපා වැඳපන් අම්මාට දන් කඳ නැති දාට රන් කඳ වී පෙනිලා ලොකු හාමුදුරු ඉඳ හිට බණ පද එව්වා මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බණ කතාවක් බුදුගේ ලිව්වා රත්තුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා මත්තුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නේද මොනවා පත්තිනි සලුවලත් ඇත්තුත් තිරි තිබුණා හීන්තුත්තිරි නෙමෙයි හීන්තුත්තිරි තියෙන්නේ පිට්ටනිය ගියානම් ඇත්තුත්තිරිලු තියෙන්නේ කොහෙද ගිහින් තියෙන්නේ මූකලම් පැනලා ඔව් එහින්දා ඔය පත්තිනි අම්මලා වාගේ රංගපාන උන්දලාගේ සලුව බලන්නලු සලුවේ ඇත්තුත්තිරි ඇතිලු කිරි අම්මා දානට යන්න ඉස්සෙල්ලා ගසා දාපන් බොලන් ගසා දාපන් අනුන්ගේ සිල් හොයා කිරි අම්මා දාන් වලට යනකොට පෙනෙයි වැටෙන ඇට සට කපට කෛරාටික වැඩ කර කර අනුන්ගේ සිල් මනිනවා අනුන්ගේ සිල් හොයා අනුන්ගේ දොස් හොයා අනුන්ගේ කැත හොයා ඇවිදින්න ඉස්සෙල්ලා බලන්නකො තමන් බෝසත්ද කියලා ඉස්සර වෙලා තමන් බෝසත් නම් ඍජුව ඉන්න පුළුවන් දැන් මේක ඇහෙනකොට කිරි අම්මාවරුන්ගේ දන් වලට යන අම්මන්ඩිලාට දුක හිතිලා ඉන්නේ මන් දන්නවා තමන්ගේ සලුවේ වැටෙන්නේ නැත්තම් ඇත්තුත්තිරියට අය දුක් වෙන්නද යන්නේ මූකලම් පැනලා නැහැ හීන්තුත්තිරිවත් නැත්තම් පිට්ටනියකින් දුවලත් නැහැ ගැටලුවක් නැහැ තමන්ට හැබැයි හීන්තුත්තිරි ඇත්තුත්තිරි තියෙනවා නම් ඇයෙනවා නම් කහන්න ගන්නේ ඇනෙන්න ගන්නේ අම්මන්ඩිටම බව තේරෙනවා මේ පද ඇහෙනකොට හිතට දැනෙනවා වේදනාව හිතට දැනෙනවා වේදනාව මටමයි බොල කියන්නේ මන්නේ පැන්නේ මටමයි බොල කියන්නේ කියලා දැනෙනවා හිතට හොරා බෑ මං ඔය කියන එක මරණ මංචකයේදී පේනවාමයි මරණ මංචකයේදී පුතා අය හොරබොරු නෑනේ චිත්‍රපටිය බලන්න එපා මැරෙන වෙලාවට ඇස් පේන්නේ නැති වෙනවා කන් ඇහෙන්නේ නැති වෙනවා ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනවා රස දැනෙන්නේ නැති වෙනවා ස්පර්ශය දැනෙන්නේ නැති වෙනවා ඒ සියල්ලම දැනෙන්නේ නැති කෙන කල ඉතුරු වෙන්නේ මනෝභාවයේ පමණයි මනසේ තියෙනවා මතක ඇති තාකල් කල කී දේ චිත්‍රපටියක් වාගේ ඇඳලා මම මේ කියන කතාව ඔබට හොඳට තේරෙනවා ඔහොමම බලන්නකො ඔබේ මතකය අද ගෙදර ගිහිල්ලා කොච්චර දුර යනවද මතකය බලන්න ඒ මතක තාකල් ඔබට අමතක නොවන සිද්ධි ටික ඔළුවේ තියෙනවා ආගිය ගමන් මගේ ඔබ කළ කී දේ ඔබේ හිතේ තියෙනවා ඒ තියෙන පැහැදිලි නිතර අල්ලාගෙන තියෙන දර්ශන ටික දැකම මැරෙන්නේ ඒ දර්ශනය ගුණාත්මකන ඕන් අද මේ දර්ශනය දැක මැරෙන්න තියෙනවන පින්වන්තයි අර වාගේ පුතා ඇත්තුත්තිරි එල්ල ගත්ත ගමනක් ගියපු එකක් පේනවන හැම වෙලාවෙම හිත කම්පණය වෙනවා දුක් වෙනවා ලැජ්ජාවට පත් වෙනවා බයට පත් වෙනවා කලකිරීමක් එනවා වේදනාවක් එනවා ඒකෙන්ම මැරෙනවා නම් අපායට යනවා හැබැයි අපි සැප කියලානේ පුතා මේවා දැක්කේ මේ සියලුම වැරදි ඔබ කරන ඒවා ඔබ හිතන්නේ සැප කියලා අරක්කු බොනවා කියලා හිතන්නකෝ අප්පච්චි
මෙතන ඉන්න මේ පිරිමි අරක්කු බොනවා කියලා හිතන්නකෝ. මම දැක්කා මේ ළඟ කියා සංග නැහි නොකියා වහර නැහි කිව්වලු. කියා සංග නැහි නොකියා වහර නැහි. දායක සභාවේම තලත් ඈනේ කසිප්පුකාරයෝ දෙතුන් දෙනෙක් එක්කහුව වෙලා පන්සලේ ලොකු හාමුදුරුවන්ව අල්ලාගෙන. ලොකු හාමුදුරුවොත් අමුතු චරිතේ. මෙවුන්ට බොණ්ඩ උවමනාවට හාමුදුරුවන්ව ඒකටම අල්ලගත්තා. අල්ලගෙන රුපියල් 5000ක් ගන්නවා. 5000ක් අරගෙන හාමුදුරුවන්ට 1යි උන්ට 2යි. එහෙම කරලා විනාශ කළා කියන්නකො පන්සලම. පන්සලම විනාශ කළා. මේ වාගේ කාලකන්ණි දුෂ්ටයෝ ඉන්නවා. ගමටම විනාශය යන්නේ කෙරුවේ. නමුත් හිතුවේ සැප කියලා. පැවිද්දාත් හිතුවා සැප කියලා, ගිහියෝත් හිතුවා සැප කියලා. ඒ මෝඩයෝ දෙතුන් දෙනා හිතන්න ඇති හාමුදුරුවෝ ගමේ ඔක්කොටම වඩා අපිට ආදරේ. ගමේ හාමුදුරුවෝ ඔක්කොටම වඩා අපිව විශ්වාසයි. හාමුදුරුවෝත් හිතන්න ඇති සිව්පසයෙන් සංග්‍රහ කරන අනික් එවුන්ට වඩා හීම් බණ්ඩයි, රම් බණ්ඩයි, කපුරු බණ්ඩයි තුන් දෙනා නම් නියමයි. ඔව්. එවුන් තුන් දෙනා නියමයි අනික් එවුන්ට වඩා. එහෙනම් අනික් එවුන් ආපු ගමන් හිටියා ඇති කරුවලට නතොත් ඵලයක්. කරුවලේ වැඩ අපිට. කරුවලේ වැඩට එනවා අරු. ඒ හින්දා කල්මත්තෙන් අනික් එවුන් පන්නනවා. වඳින්න පුදන්න කතා බහ කරන්න එන. ඒකල අර කාලකන්ණියෝ ටික එනකම් බලාන ඉඳලා සාසනෙත් ඉවරයි, පඬු හැලියත් ඉවරයි, අරුන් 4-5 දෙනා හින්දා ගමමත් ඉවරයි. ගමේ අර ඇහ කන පේනේ උන් කරන්නේ අරක දනම බලාගෙන ඉන්නවා. මේකට විකල්ප නැහැ, විසඳුන්නේ නැහැ. පාංශකූලේ දෙන්න හාමුදුරුවෝ හිටියත් එකයි නැතත් එකයි. පාංශකූලේ මත බලාගෙන පුතා පන්සලේ බේබද්දෙක් හිටියොත් ඉවර වෙනවා. ගංජාකාරයෙක් හිටියොත් ඉවර වෙනවා. කුඩුකාරයෙක් හිටියොත් ඉවර වෙනවා. ඒ වාගේ කාලකන්ණියෝ පන්සලේ ලගිනවා නම් බේබද්දු ගිහිවත් පැවිදිවත් මේ අය ඉන්නවා නම් ළමේ කෙව්ව හැකිද පන්සලට එවන්න බෑ. අනතුරුදායකයි. ඒ නිසාවෙන් අවබෝධයෙන් පිරිසිදු කර ගන්න ඕන. ගිහි පැවිදි අය